තීරුබදු ගැටලුව පිළිබඳ ඇමරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පවත්වා තිබේ. එම සාකච්ඡාව ඵලදායීව අවසන් වී ඇති බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. එම සාකච්ඡාවට මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂන් සූරියප්පෙරුම වෙනද අමාත්‍යාංශයේ ලේකම් සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහභාගී වී තිබේ. ඇමරිකාව පාර්ශවයෙන් ඒ සඳහා සහභාගී වී ඇත්තේ ඇමරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසක්. දැනට ගෙවීමට ඇති ශ්‍රී ලංකාවේ ණය ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කර පිළිතුරක් ලබා දිය හැකි බව ඇමරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානියා දන්වා තිබේ.